ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදිව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ලබන 25 වෙනිදායින් ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින 4 පුහුණු තරඟයකට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය සිලෙට් 11 කණ්ඩායම සමගින් ඊයේ දිනේ පුහුණු තරඟයේ පළමු දිනය ආරම්භ වුණා. මේ තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වමින්. කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක වැනි ක්‍රීඩකයින් මේ තරඟයට ක්‍රීඩා කළේ නැහැ. ඊයේ තරඟයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව් සිලෙට් 11 කණ්ඩායම පන්දු වාර 61යි පන්දු 4ක් තුල ලකුණු 205කට සියලුම ක්‍රීඩකයින් දැවී ගියා. ඊයේ දිනේ සුපිරි පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 39කට කඩුළු 4ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් බිඳ හෙළුවා. ප්‍රභාත් ජයසූරිය, ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායකත් සොනාල් දිනූෂත් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ඒ අනුව ඊයේ පළමු දිනේ නිමවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියා. ඊයේ දිනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 7කට ලහිරු උදාර දැවී ගිය අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිශාන් මදුස්ක ලකුණු 25ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 5ක් ලබා ක්‍රීඩා කරනවා. මේ තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:30ටයි ආරම්භ වන්නේ.